සුබ උදෑසනක් වේවා යාළුවනේ. ඉතින් අදත් මගේ පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි මේ පස්වෙනි මල් සේල් එක ඉතා සතුටින් කියනවා. ඉතින් ඒ හැම සේල් එකකින්ම පැලගත්ත මිස්ලට හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඉතින් මේ මගේ පස්වෙනි සේල් එක පොඩ්ඩක් ප්‍රමාද වුණා පස්වෙනි සේල් එක කරන්න. ඉතින් අපි සේල් එකට යමු. මේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ දම් පාට මල් කිනිත්තේන මේ ලස්සන දම් පාට මල් කිනිත්තේන මෙන්න මේ ප්ලාන්ට් එක. ඔයාලට පේනවා ඇති මේ ප්ලාන්ට් එක රුපියල් 100යි. අංක 2 මෙන්න මේ ලස්සන මේ හැංගීම් ප්ලාන්ට් එකක් මේකත් පැල දෙකයි තියෙන්නේ රුපියල් 100යි. මේකත් ගොඩක් ඉල්ලුමක් තිබුණු ප්ලාන්ට් එකක් ගිය පාර. ඒක නිසා මම මේ පාරත් දැම්මා සේල් එකට. මේ පොට් එකම රුපියල් 100යි. අංක 3 මෙන්න මේ ඇග්ලොනිමා ප්ලාන්ට් එක. ඇග්ලොනිමා වලට කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් කෝල් කරන්න. මොකෝ මේක එක පැලයයි තියෙන්නේ. කෝල් කරලා වෙන් කරගන්න. මෙන්න මේ ප්ලාන්ට් එක මේක රුපියල් 150ක් වෙනවා මේ ප්ලාන්ට් එක. මේ පොඩි ප්ලාන්ට් එක ඒ වෙන වර්ගයක්. මේකත් තියෙන්නේ අංක 3ෙන්මයි. මේ පොඩි ප්ලාන්ට් එකද ලොකු ප්ලාන්ට් එකද කියලා කියන්න ඕනේ. එතකොට මට මේකත් රුපියල් 100යි. අංක 4 මෙන්න මේ සෙන්සවේරියා ප්ලාන්ට් එක. මේ ඔයාලට පේනවා ඇති මේක මොනතරම් ලස්සනද කියලා. මේකේ සිල්වර් කලර් එකක් ගිහින් තියෙනවා, පොඩි ලයින් එකක් ගිහින් තියෙනවා වටේට. ඉතින් මේ ප්ලාන්ට් එකම මේ පොට් එක මම රුපියල් 100ට ඔයාලට අලෙවි කරනවා. ඊට පස්සේ මෙන්න මේ ප්ලාන්ට් එක මේක රුපියල් 100යි. මේකත් ලස්සන ප්ලාන්ට් එකක් ඔයාලට පේනවා ඇති. මේකත් මම රුපියල් 100ට අලෙවි කරනවා. අංක 6 මෙන්න මේ ප්ලාන්ට් එක. මේ ප්ලාන්ට් එකත් මම මේ පොට් එකම රුපියල් 100ට ඔයාලට අලෙවි කරනවා. අංක 7 මෙන්න මේ බිගෝනියා එක. මේ බිගෝනියා එක ලස්සනට මේ හැංගින් පොට් එකකට උනත් අපිට දාන්න පුළුවන්. ලස්සනට මේක මේ හදාගන්න පුළුවන්. මේකෙන් එක පැලයක් රුපියල් 100යි. අංක 8 මෙන්න මේ බිගෝනියා ප්ලාන්ට් එක. මේ බිගෝනියා ප්ලාන්ට් එකෙත් එක පැලයක් රුපියල් 100ට අලෙවි කරනවා. මේකේ නම් පැල දෙකයි තියෙන්නේ පොඩි පැල මල් ළඟ. අංක 9 මෙන්න මේ බිගෝනියා ප්ලාන්ට් එක. මේකත් හරිම ලස්සන ප්ලාන්ට් එකක්. ඔයාලට පේනවා ඇති. මේකත් රුපියල් 100ට එක පැලයක් අලෙවි කරනවා. අංක 10 මෙන්න මේ ප්ලාන්ට් එක. මේ ඔයාලට පේනවා ඇති මේ ප්ලාන්ට් එක. මේක අපිට වැරැන්ඩ එකේ උනත් තියාගන්න පුළුවන්. මේ ප්ලාන්ට් එකේ මේ ලොකු පැල තියෙන්නේ ඒක පැලයක් රුපියල් 150ක් වෙනවා මේක පැලයක්. අංක 10 මෙන්න මේ ඇග්ලොනිමා එක. මේකේ පොඩි පැල කැමති නම් පොඩි පැල එවන්න පුළුවන්.
ලොකු පැල කැමති අයට ලොකු පැලේ වන්න පුළුවන්. මෙන්න මේ ලස්සන මේ තික් තියෙන සුදු පාට මෙන්න මේ ඇග්ලොනිමා ප්ලාන්ට් එක පැලයක් රුපියල් 100ට මම අලෙවි කරනවා. අංක 11 මෙන්න මේ මීමන ශාකය මේක හොඳින් වැඩුණු පැලයක් මේ ඔයාලට පේනවා ඇති. මේ ප්ලාන්ට් එකේ පොඩි පැල තියෙනවා මන් ළඟ. මම ඔයාලට පෙන්නන්නම් මේ පැලයක්. ඉතින් ඒ පැලේකුත් මම රුපියල් 150 ගානේ ඔයාලට අලෙවි කරනවා. මම කලින් සේල් එකේ නම් මේ රුපියල් 100 ගානේ දුන්නේ. ඒව ටිකක් පොඩි පැල. දැන් සාමාන්‍යයෙන් ටිකක් ලොකු පැල දැන් තියෙන්නේ ඔයාලට පේනවා ඇති. ඒක ගොඩක් ඉල්ලුමක් වුණු ප්ලාන්ට් එකක් මේ මීමන ශාකය. ඉතින් ඒක මම රුපියල් 150 ගානේ ඔයාලට අලෙවි කරනවා. මේ තියෙන්නේ අර ලොකු මීමන ශාකේ පොඩි මීමන ශාක දෙක. මේ එක පැලයක් රුපියල් 150යි. මේක ලස්සනට හදාගන්න පුළුවන් අපිට. පොල්ලෙඩි එහෙම කපලා දාලා ඉවර වෙලා ලස්සනට මේ පොට් එකක හදාගන්න පුළුවන් ලස්සනට. ඉතින් මේන් එක පැලයක් රුපියල් 150යි. අංක 12 මේ මොස්ටරා ප්ලාන්ට් එක මේක රුපියල් 250ක් වෙනවා මේ ප්ලාන්ට් එක. මේක රුපියල් 250. අංක 13 මෙන්න මේ ඩ්‍රෙසිනා ප්ලාන්ට් එක ඔයාලට පේනවා ඇති. හරි ලස්සනයි. මේ කුරු වෙලා මේ අගිස්ස පොඩ්ඩක් කුරු වෙලා එන්නේ. මේක අවුවට එහෙම තිබ්බට පස්සේ ගොඩාක් ලස්සනට හැදෙනවා මේ ප්ලාන්ට් එක ප්ලාන්ට් එකක් රුපියල් 100යි. අංක 14 අන්නාසි ප්ලාන්ට් එක මේකත් හරි ලස්සනයි. මේ ප්ලාන්ට් එක මේක රුපියල් 100යි. මෙතන පැල දෙකක් තියෙනවා යාළුවනේ. ඔයාලට පේනවා ඇති මේ පැල දෙකක් තියෙනවා. මේකත් රුපියල් 100යි. මේ පොට් එක තියෙන මේ ප්ලාන්ට් එකත් රුපියල් 100යි. මේ පැලේ නම් ටිකක් ගණන් යාළුවනේ. මේක රුපියල් 350ක් වෙනවා. මේ ප්ලාන්ට් එක එකයි තියෙන්නේ. ඉක්මනින් මුදල් බැර කරන කෙනාට ඉතින් මේ ප්ලාන්ට් එක ලැබෙනවා. මගේ වාසියක් තියෙන ඉක්මනින් මුදල් බැර කරන කෙනාට මේ පොට් වගේ කියපු ඒ ප්ලාන්ට් ටික මම දෙනවා. ඊට පස්සේ යාළුවනේ මට ඉතින් පොඩි පැල තමයි අලෙවි කරන්න වෙන්නේ. මේ ඒකත් මං කියන්න ඕන ඔයාලට. මේ ඉක්මනින්ම මට මුදල් දාන කෙනාට මම ඒ කියපු විදියට මේ වෙනවා. ඊට පස්සේ මට දෙන්න බැරි වුණාම තමයි ඔයාලට කියන්නේ පොඩි පැල තියෙන්නේ කියලා ඉවර වෙලා. මේ ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 350යි. අංක 16 මෙන්න මේ ඩ්‍රෙසිනා ප්ලාන්ට් එක මේ ඔයාලට පේනවා ඇති. මේ පොඩක් මේ කළුවට හුරු මේ ඩ්‍රෙසිනා ප්ලාන්ට් එක මේකටත් ගොඩක් ඉල්ලුමක් තියෙන ප්ලාන්ට් එකක් මේ. ඉතින් මේ බුෂ් එකම ගන්න කෙනෙක්ට රුපියල් 500ට දෙනවා. මේ බුෂ් එකම නැත්නම් එක ප්ලාන්ට් එකක් මම රුපියල් 100 ගානේ ඕගොල්ලන්ට අලෙවි කරනවා. ඉතින් යාළුවනේ මගේ සේල් එක මේ ඉන්න අවසන්. ඕගොල්ලෝ කැමති නම් සාධාරණයි කියලා හිතනවා නම් ඕගොල්ලන්ට මේ මුදලට මගෙන් පැල අලෙවිට ගන්න ඕගොල්ලෝ මට කෝල් එකක් හෝ මැසේජ් එකක්